මට හිතුණා අද ලෝන් වීඩියෝ එකක් කරන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක. මේක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ අපි මිනිස්සයා සතා සිව්පාවකින් වෙන් වෙන්නේ මනසින් උසස් කියන හේතුවටනේ. ඒ කියන්නේ හිතන්න මතන්න පුළුවන් කියන එකනේ. ඉතින් මට මේක කරන්න හේතුනේ මේකයි. මෙච්චර මොලයක් තියෙද්දි මෙන්න මේ කතා ටික අහන්නකෝ. ඉස්සර අපේ වැඩිහිටියෝ කියන දැන් නම් උය කරා හොඳටම ඇති. දැන් අපි බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙන්න ඕන කාලේ අපි යන තැනකට වැඩක් කරගන්නත් එපායි. ඇත්තටම භාවනාව කියන්නේ මැරෙන්න ඕන මොහොතේ පැත්තකට වෙලා යන තැනකට වැඩක් කරගන්න නෙවෙයි. ඉන්න තැනට වැඩක් කරගන්න ඕන එකක්. මේ කතා කොහොම හැදුනද? කොහෙන් හැදුනද? මේ ජීවිතේ විඳින්න තමයි භාවනාව තියෙන්නේ. ඇත්තටම මේ භාවනාව කියලා කියන්නේ වනගත වෙලා හෝ පැත්තකට වෙලා වයසට ගියාම කරන්න දෙයක් නැතිකමට කරන්න ඕන දෙයක් නෙවෙයි. මොනතරම් අපි දේවල් වරද්දගෙන තියේද? මේ භාවනාව තියෙන්නේ අපේ ජීවිතය සැපවත් කරගන්න, ලස්සන කරගන්න. ආධ්‍යාත්මික ගුණය කියන්නේ ලෝකෙන් වෙන් වෙලා ජීවත් වෙන එකට නෙවෙයි. ලෝකයේ මැද දක්ෂ විදියට ජීවත් වෙන්න කොහොමද කියලා අපිව හැඩගස්ව ගන්න. අපේ මොළය අපේ මිතුරා කරගෙන අපි මේ සමාජයේ කීර්තිමත් උසස් පුච්චලයක විදියට සැප සම්පත්තිය ඇති පුච්චලයක විදියට ජීවත් කරගන්න කොහොමද ඇත්තටම අපි මේ භාවනාව උපයෝගී කරගන්නේ? අපි කවුරුත් කැමති සැප සම්පත් විඳින්නනේ. නිර්වාණය හෝ වෙනත් දෙයක් ප්‍රාර්ථනා නොකර ඔබ මේ ජීවිතය තුළ සැප සම්පත්තිය ඇතුව කීර්තිය යසස ඇතුව ජීවත් වෙන්න අපි කවුරුත් කැමතිනේ. ඉතින් මේකට ඇත්තටම භාවනාව උපයෝගී වෙන හැටි චුට්ටක් අපි බලමුද? මොහොතක් හිතන්න අපි හීන දකින ජීවිතේ විඳින්නනේ. ලස්සන ගෙවල් දොරවල් හදන්න, ගරුණම්බු, උසස් තනතුරු, ලෝකයට සේවය කරන්න මේ වගේ ලොකු පුංචි හීන අපි කවුරුත් දකිනවා. මේ හැම හීනයක්ම අපි ගනුදෙනු කරන්නේ ලෝකයේත් සමග. හීන තනියෙන් දැක්කට හීන බෙදා හදාගන්න ඉන්නවා ලෝකය. ඉස්පාසුවක් නැතුව සැප සම්පත් හොයන අපි යුතුයකම් වගකීම් අයිතිවාසිකම් අතර නිතරම දෝලණය වෙනවා. ඉතින් අපිට හරිම වෙහෙස කරයි. ආතතිය වැඩි. අපේ හිතේ සංසුන්කම නැහැ. කලබලකාරී ආවේගශීලී සිතුවිලි අපටත් තොරා අපේ ජීවිතය විනාශ කරනවා. මොහොතක් හිතන්න මේ විදිහට අපි අවිවේකීව හිතවිලි පුරවගෙන ඒ අතරේ තරහ, වෛර, සතුට, ප්‍රීතිය මේවත් එක්ක ඉස්සරහට යනකොට අපේ ජීවිතය නිකම්ම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ශරීර ශක්තිය හීන වෙනවා. කලබලය වැඩි. අපේ කාලය නාස්ති වෙනවා. ඉතින් කොහොමද අපි ලෞකික සැපත් භාවනාවත් අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ? ඔබ දන්නවද අපේ මේ මාංශමය ශරීරය ඇතුලේ අති ප්‍රබල අවයවයක් තියෙනවනේ, මොළය කියලා. මේක අවදි කරගන්න ඕනේ. මේක අවදි කරනවා කියන්නේ අපි ආධ්‍යාත්මික දියුණු තත්යකටපත් වෙනවා. ඉතින් මේක තියෙන්නේ අපිට මේ මොහොතේ ප්‍රයෝජන ගන්න මිසක් මැරෙන්න කිට්ටුව සුවාසය අදිනකොට මතු උපතේ සැපත හොයලා ප්‍රයෝජන ගන්න නෙවෙයි. වාඩි වෙලා ස්තික පියාගෙන මේ ලෞකික ලෝකයෙන් ඈත් වෙලා වාඩි වෙලා ඉඳගෙන කරන්න ඕන දෙයක් නෙවෙයි. කොහොමද අපි භාවනාව සහ මොළය අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ? මේක විද්‍යා පාඩමක් උගන්වන්න හදනව නෙවෙයි. මොකද මම විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි. නමුත් අපි භාවනා කරනකොට මේ මොළයේ සිදුවන රසායනික විපර්යාසය මේකෙදි වෙන්නේ මොකක්ද කියලා දැනගත්තාම ඇත්තටම ඔයාලට මේ මොහොතේ වුණත් භාවනා කළා මේ ජීවිත ජයග්‍රහණය කරන්න ආස හිතේ. ඇත්තට මේක නම් පුදුම සහගත හරි අද්විතීය දෙයක් කරගන්න පුළුවන් නම් අපිට. හරි. ඉතින් කොහොමද භාවනා කරාම සැප සම්පත් ලැබෙන්නේ? කීර්තිය ලැබෙන්නේ? අපි ජීවිතේ විඳින්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක් මතුවෙනවා. හරි, අපි බලමු කොහොමද ඇත්තට මේක වෙන්නේ කියලා. අපේ මොළයේ තියෙනවා ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා පාලන මධ්‍යස්ථානයක්. මේකෙන් කෙරෙන්නේ තීරණ ගැනීම, සංසුන් බව, අවධානය වගේ දේවල් පාලනය කිරීම. අපි භාවනා කරනකොට අපේ මොළයේ රසායනික විපර්යාසයක් වෙනවා. මෙතෙන්දී ඩොපමින් කියන සතුට සහ ජවය ලැබෙන හෝමෝනයත්, සෙරොටොනින් කියන සංසුන් බව සහ සුවය ලැබෙන හෝමෝනයත් ස්‍රාවය වෙනවා. මේ හෝමෝන දිගින් දිගටම ස්‍රාවය වෙනකොට මොළයේ පාලන මධ්‍යස්ථානය, එහෙම නැත්නම් ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක ශක්තිමත් වෙනවා. මේක ශක්තිමත් වෙනකොට අපේ සිරුරේ හෝමෝන ක්‍රියාවලිය පාලනය කරන
ග්‍රන්ථීන් තියෙනවා. ඒ ග්‍රන්ථීන් ඉතාම දක්ෂ ලෙස වැඩ කරනවා. හයිපොතැලමස්, පිටුටරි ග්‍රන්ථිය වගේ ඒ ග්‍රන්ථීන්. නමුත් මෙතෙන්ට ඒක අවශ්‍ය නැහැ. මම පුංචි හැඳින්වීමක් විතරයි කරන්නේ. මේ රසායනික වෙනස නිසා ක්‍රමානුකූලව අපේ මොළය සංසුන් වෙනවා. ඒ සංසුන් වෙනකොට අපේ මොළයේ තියෙන කේන්තිය සහ බය ඇති කරන මධ්‍යස්ථානයක් තියෙනවා ඇමිග්ඩලා කියලා. ඒ මධ්‍යස්ථානයේ බලය සහ ශක්තිය අඩු වෙනවා. එතකොට අපිට තරහ, වෛර, ඒ වගේ අර නෙගටිව් සිතුවිලි සම්බන්ධව හෝමෝන ස්‍රාවය නොවෙනකොට අපි බොහෝම සංසුන් තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. මේක ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕන. නමුත් මෙතෙන්ට ඒක අවශ්‍ය නැහැ. ඉතින් අපිට ඕනම වයසකදී අපේ මොළය නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඉතින් බලන්න භාවනාවකදී කරන්නේත් අපේ මොළය නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය. කාලයක් අපි භාවනාව මේ විදියට පුරුදු පුහුණු කරනකොට විශේෂයෙන්ම ආදරය, කරුණාව සහ කම්පනය වගේ උසස් ගුණාංග, මානුෂීය ගුණාංග අපේ පසකින් වැඩෙනවා. ඒ කියන්නේ අපේ අධ්‍යාත්මය ඇතුළාන්තයෙන්ම අපේ අධ්‍යාත්මය දියුණු වෙනවා. ඒ එක්කම අපි සමාජය හා ප්‍රායෝගිකව ගැටෙනකොට අපි පුරුදු පුහුණු සංසුන්කම ගොඩාක් බලපානවා. මොකද අපේ මනස නිරවුල්. ඕනම ගැටලුවක් පැහැදිලිව දකින්න පුළුවන්. කලකෝලහල කරගන්නේ නැහැ. ඒව පාලනය වෙනවා. මොන ප්‍රශ්නයක් ආවත් කලබල නොවී ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම මතු කරගන්න පුළුවන්. මොකද මනස සංසුන්, කලබලකාරී නැහැ, ගැටුම් සහගත නැහැ. එතකොට අපේ කාලය ඉතුරු වෙනවා. ස්වභාවයෙන්ම සොබාදහමට ආකර්ෂණය වෙනවා. සොබාදහමත් අපිට ආකර්ෂණය වෙනවා. උසස්ම නිරෝගීකම ලැබෙනවා. වැඩි කාලයක් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ලස්සන වෙනවා. ලස්සන වෙනවා කියලා කියන්නේ අපිට ආතති හෝමෝන ස්‍රාවය වෙන්නේ නැහනේ. අපි නිරන්තරයෙන්ම ඕනම දෙයක් දිහා විමසිල්ලෙන් බලනවනේ. එතකොට ඇත්තටම අපි තරහ, වෛර වගේ සිතුවිලි ගොඩාක්ම නැති වෙලා යනවා. මොකද අපේ අධ්‍යාත්මය දියුණු වෙලා තියෙන්නේ. අපි සංසුන් වුණාම අපේ මොළයේ ඇල්ෆා තරංග වැඩි වෙනවා. එතකොට උසස් නිර්මාණශීලීත්වය ඇති කරගන්න පුළුවන්. එතකොට අපිට ආවේනික වූ අපේ දක්ෂතා මතු කරගන්න පුළුවන්. ඒ දක්ෂතා අපිට ආර්ථික ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් බලන්න මොනතරම් වටින නිදානයක් තියාගෙනද අපි අන්ධයෝ වගේ හැසිරෙන්නේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා, all of humanity's problems stem from man's inability to sit quietly in a room alone. මනුෂ්‍ය වර්ගයාගේ සියලු ප්‍රශ්න වලට මුල මිනිසාට තනිවම කාමරයක් තුල සංසුන්ව වාඩි වී සිටීමට ඇති නොහැකියාවයි. මොනතරම් ඇත්තක්ද නේද? ඉතින් ජාති කුල මල ආගම් ભેදයකින් තොරව මිනිසුන් නිතියට අපි කාටත් එක විදිහට වටිනාකම් ගොඩනගා ගන්න පුළුවන් අපේ ළඟ තියෙන අද්විතීය මොළය අවදි කරගමු. ඔබට නිවන අවශ්‍ය නම් නිවන පසකින් වැඩේවි. ස්වර්ගය අවශ්‍ය නම් ස්වර්ගයත් පසකින් වැඩේවි. ඔබ භෞතිකවාදියෙක් නම් මේ ජීවිතයේ උපරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි. ඉතින් භාවනාව කියන්නේ ලෝකෙන් වෙන් වෙලා ජීවත් වෙන එකට නෙමෙයි. අපි ලෝකයේ මැද දක්ෂයෙකු විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන එක. මගේ අත්දැකීම් නිසා මම මේ වීඩියෝ එක කරේ. ඇත්තටම ඔයාලටත් එක්කත් බෙදා හදා ගන්න අදහසක් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ඇති. ඔයාලා කාටත් සුබ අනාගතයක්.